ළමයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මේ වෙලාව මාව බලන ඔයාලා සියලුම දෙනාට ඉස්සෙල්ලාම කියනවා මගේ channel එක subscribe කරගෙන යන්න කියලා යාළුවනේ. ඉතින් අද හිතුවා චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න. මොකද මගේ business දේවල් මම ඔයාලට මේ වීඩියෝ 4-5ෙදිම ගෙනාවේ. ඉතින් තව order එකක් දාලා තියෙන යාළුවනේ එක on the way. ඉතින් රටේ තත්ත්වයේ ලෝක ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් විතර පරක්කු වෙලා තියෙනවා. ඉතින් ඒ ටික ගෙනාවම මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ වීඩියෝ වල පොඩි අඩුපාඩු ඇති. මොකද තව පොඩි දේවල් එකතු කරගන්න තියෙනවා. ඉතින් හිමීට අපි මේ YouTube ගමන යමු. ඉතින් මගේ channel එක subscribe කරගෙන මහත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අවුරුද්දත් ළඟ වෙනවා. හිතුවා චුට්ටක් ඔයාලා ජීවත් වෙනකොට අපි මේ ආව පුංචි චාරිකාව යනකොට එක තරාතිරම්බල මිනිස්සු හම්බෙනවා. ඒ කිසිම කෙනෙකුට ඔයාගේ ගමන නවත්තන්න දෙන්න එපා. ඔයාගේ දක්ෂතා, ඔයාගේ හැඟීම් කිසිම දෙයක් නවත්තන්න දෙන්න එපා. ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ ජීවිතයට හොඳක් වෙනවා නම් ඒ දේවල් වලින් ඉතින් ඒ දේවල් අනිත් මිනිස්සු හින්දා නතර කරන්න එපා. ඔයා පටන් ගත්ත ගමන හිමීට යන්න ඉස්සෙල්ලාම ඔයා වටේ ජීවත් වෙන නෙගටිව් ටොක්සික් මිනිස්සු ටික අයින් කරන්න. මොකද ඒ කට්ටිය ඔයා ඉන්න තැන එක චරිතයක්, ඔයා නැති තැන තවත් චරිතයක්. මගේ ඇඟේ අතේ ඇඟිලි ගන්නටවත් මට යාළුවෝ නැතුව ඇති. ඉස්සර හිටියා ගොඩාක් මිනිස්සු. ඒ වුණාට දැන් ඉන්නේ හරිම සුළු පිරිසක්. හැබැයි ඒ මිනිස්සු මට හදවතින් ආදරය කරන මං යන ගමනට යාළුවාට පුළුවන් උපරිම සහයෝගය දෙන හරිම පුංචි මිනිස්සු ටිකක්. එක නංගි කෙනෙක් ඉන්නවා, ඒ වගේම අක්කා කෙනෙක් ඉන්නවා. මේ කවුද ගැන කියන්නේ කියලා මේ වීඩියෝ එක බලනවා නම් දන්නවා. ඉතින් නම කියන්නේ එයා තමයි මගේ channel එක subscribe කරලා තිබ්බේ පළවෙනි පාරට. මේකත් ඊයේ තමයි කිව්වේ අක්කේ ඔන්න මම නම් මේවා කරා කියලා. ඉතින් ඇත්තරම හදවතින්ම මේ මල් ළඟ මං වැටෙන හැම තැනකදීම හිටියේ නංගී අක්කයි. ඉතින් සෙව්වන්දි අක්කේ ඔයාටත් ගොඩක් ස්තුතියි. මගේ හැම තැනකදීම ඔයා ඉන්නවා. ඉතින් ඒ වගේ සුළු පිරිසක් හිටියට කමන්නේ ඔයාගේ ගමනට මේ ජීවිතේ යන මේ චාරිකාවේ ඔයාට උදව්වක් වෙන වචනකින් හරි එහෙම මිනිස්සු ටිකක් හදාගන්න. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ කායෙක්වත් කම්පෙයා කරන්න යන්න එපා. අරයට මෙහෙම කරගන්නවා මට මෙහෙම කරගන්න බෑ. ඔයාට මේ දැන් ඔයා ළඟ තියෙන දේවල් ගැන සතුටු වෙන්න. මොකද අපි කරපු කුසල අනුව මේ ආත්මේ අපිට දේවල් ලැබෙනවා. ඉතින් ඔයා අද දවසේ ඔතන හිටියට හෙට ඊට වඩා හොඳ තැනක ඉන්න පුළුවන්. ඉතින් මනුස්ස ජීවිතය කියන දේ හරි වෙනස් වෙනවා. සුයි පැදෙනවා වගේත් වෙනවනේ නේද යාළුවනේ. ඉතින් ජීවිතේ කායෙක්වත් සසඳන්න යන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාවම පහත් කරගන්නවා. ඔයා ළඟ තියෙන ඔයාගේ දේවල් වලට ආදරය කරන්න, ඔයාට තව දෙයක් කරන්න පුළුවන් නම් ඒකට මහන්සි වෙලා කැපවීමෙන් ගමනක් යන්න. ඒක එක හීනෙන් එළි වෙන්නේ නැති වෙයි. කාලයක් යද්දී ඔයාගේ හීන වලට යන්න පුළුවන් වෙයි. ඒකට මහන්සි වෙන්න. තමන්ගේ කාලය අනික් අයත් එක්ක සංසන්දනය කරන්න යන්න නැහත්ති කරන්න එපා. ඒ වගේම ජීවිතේ ඔයාට හම්බෙන මිනිස්සු සතුටු කරන්න ඔයාගේ කාලේ නාස්ති කරන්න එපා. මහන්සි වෙන්න එපා. මොකද දිගට ඇඳුත් තාම මොකටද දන්නේ. දිගට අඳින්නේ කොටට ඇඳුත් අම්මේ කොහොම අඳිනවද? මොකක්ද මේ ඇඳුමේ හැටි? රත්තරන් බඩුවක් දැම්මොත් ලොකුකමට දානවා ඇති. මුකුත් නොදා හිටියොත් දැන් නැතුව ඇති. උගස් තියලාද දන්නේ. මිනිස්සයා කියන සතාව සතුටු කරන්න බෑ. ඒක කරන්න බෑ. හරි අමාරුයි. ඒ හින්දා ඒ කරන්න බැරි දේවල් වලට මහන්සි වෙන්න එපා. ඔයා වෙලා ජීවත් වෙන්න හැම වෙලාවෙම. ඔයාගේ කතාව ඇතුලේ ඔයාගේ හෘද සාස්ත්‍රයට අනුව ඔයා වංකන ඔයාගේ ගමන ඔයා යන්න දෙපැත්තෙන් බුලන බල්ලෝ අදාළ කරගන්න මෙපා ඔයාගේ ගමනට. මොකද එහෙම මේවා වුණා නම් අද ලෝකේ ධනවතුන් ඒ වගේම ලෝක දිනපු මිනිස්සු බිහි වෙන්නේ. මොකද එයාලගේ කතාවලුත් මුල හරිම අමාරුයි. මේ අමාරු පහු කරලා තමයි ඔය වගේ තැන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේ ආව පුංචි චාරිකාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. මම විශ්වාස කරන දෙයක් තමයි අපි එනකොටත් කතාවට කියනවා එනකොට අරන් එන්න දෙයක්වත් නැහැ, යනකොට අරන් යන දෙයක්වත් නැහැ කියලා. මම පෞද්ගලිකව ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ යාළුවනේ. මොකද අපි ජීවිතේ එනකොට අපි
කරපු කර්ම අරන් එනවා. ඒ වගේම අපි යනකොට අපි මේ ආත්ම කරපු හොඳ දේවල් නරක දේවල් ලබන ආත්මෙට අරන් යනවා. ඒ හින්දා මේ අපි කැස්බෝ අය වගේ මේකේ අවුරුදු 300 400 ඉන්නවිල්ලා නැහැ. හොඳ නිරෝගී පුද්ගලයෙක් තමයි අවුරුදු 90ක් 95ක් වුණත් ජීවත් වෙන්නේ. නැත්තම් ඉතින් 50 තමයි දැන් ගාන වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ ආව පුංචි නැවතුම් පොළ පුංචි චාරිකාව හොඳ විදිහට අවංකව ජීවත් වෙන්න, ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න. අනික් මිනිස්සුන්ට කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. එයාලටත් කරදරයක් නෙවෙයි නම් ඔයා කරන දේවල් ඔයාටත් ඒකෙන් හානියක් වෙන්නේ නැත්නම් ඔයා වෙලා ජීවත් වෙන්න. ඉතින් මගේ අලුත් ඕඩර් එක ආවහම ඒකත් එක්කත් හම්බ වෙමු. ඉතින් මේ වචන ටික නතර කරන්නම්. එහෙනම් මගේ කතාවට කැමති කට්ටිය කමෙන්ට් දාන්න, අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. මොකද channel එක තාම අලුත්. ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා. ඉතින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි සර්ණයි.